සෑහෙන අමාරු පේපර් එක. ලියලා ඉවරද? ඉවරයි. මෙච්චර ඉක්මනට? Highest mark. This boy is genius. දැන් අපේ කොලෙජ් එකේ මේ වගේ ඩොක්ටර්ස්ලා පාස් වුණොත් පේෂන්ට්ලට කතා කරයි. ලොක්කා ඇලවෙන්න, කොර වෙන්න, මඤ්ඤං වෙලා, කූරියගායි. What is this language? No discipline. මට දැන් sit. මට දැනගන්න ඕනේ නිර්වාන් කොහොමද පළවෙනි අවුලේ කියලා. මං කොහොමද දන්නේ? ඒ ඉතින් මගේ මාන්නේ. ඔයා කොහොමද දන්නේ? ඔයා කොහොමද දන්නේ? බස් නැස මේ අපේ නිර්වන් මහත්තයා එන්න කිව්වද? එන්න කියනවා. සර් එන්නලු. Mr. Senanayaka, you are top again. ඇත්තට මේකට හේතුව හොඳ පප්පලයින් අපේ ප්‍රොෆෙසර්ස්ලා අපිට හොඳට මහන්සි වෙලා උගන්වනවා. ඒකයි. මම අහන්නේ මොනවද මේ ඔප්පු කරලා පෙන්වන්න හදන්නේ කියලා. මොකුත් නැහැ. මොකද තමුන් ටෙස්ට් එක පාස් වුණේ චීට් කළා. මට ඒක හොයාගන්න බැරි වුණා. නමුත් මම ඒක හොයාගන්නවා. ලොක්ක හැම හිතනවද? අනේ නෑ මං එහෙම හිතන්නේ. ඔව් මං චීට් කළා. මම වංචා කළා. ඊළඟ පාරත් කරනවා. ඔයාලට පුළුවන් ඕන දෙයක් කරන්න මම බය නැහැ. Shut up! මේ ඔෆිස් එකේ මට කවුරුත් තවම කතා කරලා නැහැ. ගොඩක් දේවල් ජීවිතේ පළවෙනි වතාවට තමයි වෙන්නේ මචං. මචන්! You mind your language. මට පුළුවන් උඹව මෙතනින් කලින් අල්ලලා එළියට දාන්න. ඔබ දන්නේ මගේ හැටි කවුද කියලා. ඔබට මතකද මං උඹවයි තාත්තවයි ගෙදරින් එළියට දාපු හැටි. හැමදේම මට හොඳට මතකයි. මගේ තාත්තා මං ඉස්සර අඬපු විදිය මං කොහොම අමතක කරන්නද? මං දැන් මේ කොලෙජ් එකේ ඉඳගෙන දෙන ගේම කොහොමද කියලා බලාගන්න ලොක්කා. මම අනිවාර්යෙන් ඩොක්ටර් කෙනෙක් වෙනවා. තමුසේගේ දුව පින්කිවත් මං කසාද බදිනවා. ඒක තමයි නවරයන්ගේ චැලෙන්ජ් එක. පුළුවන් නම් මා එක්ක හැප්පිලා බලපන් බුවා. ඔන්න මේ පාරත් මං ඉහළීම පාස් වුණා. දැන් මට පින්කිය මුණ ගස්සන්න. ඒත් එයාට ඔයාව හම්බෙන්න බෑ. ඇයි ඒ? ඔයා මට පොරොන්දු වුණානේ. ඒ වුණාට නිර්වන් ඔයා දන්නවනේ මිස්ටර් ඩීන්ගේ හැටි. එයා පින්කිට කොහෙවත් යන්න දෙන්නේ නැහැ. ඩීන් කියන්නේ පිස්සෙක්නේ. වෙන අයගේ ලෙඩ හොඳ කෙරුවට එයාගේ ඇඟේ ලෙඩ කොච්චර ගොඩක් තියෙනවද? ඇයි කවුරු හරි එයාට මැජික් කිස් එකක්වත් දෙන්නේ නැත්තේ? මැජික් කිස් එක? ඩොක්ටර්, මැජික් කිස් එක කියන්නේ කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙද්දි තදින් බදා ගන්න එකට. ආගන්න එපා. පේන්නේ නැද්ද මම සුද්ධ කරනවා කියලා? පීඩානවා කියලා. එක්කෙනෙක් යනකොට තව එක්කෙනෙක් එනවා. කියන ගාන්න බැරිද? මහන්සි දෙන මටනේ. මනුස්සයෙක්ද නැත්නම් මම මෙහෙමද? පොඩ්ඩක් ඉන්න. මං කරන වැඩේ වටිනාකම මේ කාටවත් තේරෙන්නේ නැහනේ. මාතේෝ. අනේ මහත්තයෝ මෙතන පාගන්න එපා. මම දැන් මෙතන පීඩම්ම විතරයි. ඇයි මහත්තයෝ තේරෙන්නේ නැද්ද? මනුෂ්‍යත්වයක් නැද්ද? සෝරි. මොනතරද? කාටද මහත්තයෝ සෝරි? මහත්තයා සෝරි කියලා යන්නේ ඇයි? මමනේ මෙතන පීඩන්න ඕනේ මහත්තයෝ. මම අවුරුදු 20ක් මම මෙතන සුද්ධ කරලා තාමත් ඉවරයක් නැහැ. මහත්තයාට තේරෙනවද ඒක? ඔයාගේ නම මොකද්ද මාමි? මගේ නම මොකටද මහත්තයාට? මම පැමිණිලි කරන්න නෙමෙයි සුමනසිරි මාමි. ඔයාට ස්තුති කරන්න. මේ ස්පිරිතාලට එන හැමෝම ස්තුති කරන්නේ දොස්තර මහත්තයාට විතරයි. නමුත් ඔයා අවුරුදු 20ක් තිස්සේ මේ ස්පිරිතාලය සුද්ධ කරනවා. ඔයාට කවුරුත් ස්තුති කරන්නේ නැහැ. මාමට ස්තුති කරන්න මට අවස්ථාවක් දෙන්න. සුමනසිරි මාමට ගොඩාක් ස්තුතියි. බොහොම ස්තුතියි මහත්තයෝ. මහත්තයා මාව අඬවන්න දාදන්නේ. මට වැඩ තියෙනවා මහත්තයෝ. බොහොම ස්තුතියි.
මං යන්න මත යන්න. මාමි අනේ මාමි සොරි කමන්නෑ පුතා යන්න. භාග්‍ය මිස් පින්කිටත් කියන්න මං අර කිරුවා වගේ එයාගේ තාත්තටත් මැජික් කිස්සයක් දෙන්න කියලා. එයා හොඳ මිනිහෙක්.